හරි අපි බලමු 2024 පේපර් එකේ පළවෙනි MCQ එක අපෙන් අහලා තියෙනවා ඉහළම තාපාංකයේ තිබියයි බලාපොරොත්තු විය හැක්කේ පාසඳහන් කුමන රසායනික ප්‍රභේදයටද හීලියම් නියෝන් මීතේන් ඒ කියන්නේ CH4 N2 සහ CO කාබන් මොනොක්සයිඩ් ඒ වගේ අපිට පහක් දීලා දෙන උත්තර අපි බලමු මේක ඉහළම තාපාංකයේ තියෙන කාටද කියලා. හරි. දැන් මේ වගේ ගාණක් ගත්තොත් හැමදාම අපේ MCQ පේපරේ හැම වෙලේම අහනවා තාපාංකයේ සම්බන්ධ ගාණක් එකක් හෝ දෙකක් ඒ වගේ අහනවා. එතකොට අපි මෙතෙන්දී බලන්න ඕනේ ඔයාලගෙන් මේකෙදි බලන ඔයාලගේ නිපුණතාවය තමයි බලන්න නිපුණතාවය තාපාංකය කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ දැනගන්න ඕනේ තාපාංකය සඳහා බලපාන සාධක මොනවද සහ ඒ සාධක ඇසුරින් කොහොමද හරියටම ප්‍රභේදයක තාපාංකය සංසන්දනාත්මකව නිර්ණය කරන්නේ කොහොමද කියලා බලන්න. ඒක තමයි ඔයාලගෙන් බලන්න නිපුණතාවය. හරි. ඉතින් මොකද්ද මේකේ තාපාංකය කියලා මම පැහැදිලි කරන්නම්. මේකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. හරි. දැන් උදාහරණයක් ගන්නකො මේම. හිතන්න ප්‍රභේදයක භෞතික අවස්ථාව එක් අවස්ථාවක ඉඳන් තවත් අවස්ථාවක බවට පරිවර්තනය වෙන අවස්ථාව. අපි කියන සාමාන්‍ය මේවට අවස්ථා විපර්යාස කියලා. හරි ප්‍රභේදයක භෞතික අවස්ථාව අතර පරිවර්තන කියලා කියන අවස්ථා විපර්යාස වලට උදාහරණයක් මම ගත්තොත් එහෙම ඝනයක් ද්‍රවයක් බවට පත් වීම ඒ වගේම ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වීම. මෙහෙම ගන්නකො. මේ අවස්ථා විපර්යාස ප්‍රභේදයේ ඝනය භෞතික අවස්ථාව ද්‍රව්‍ය බවට පත් වෙනවා. භෞතික අවස්ථාව අතර විපර්යාසයක් ඇතිවෙනවා. අපි කියනවා අවස්ථා විපර්යාස කියලා. හරි. මේ අවස්ථා විපර්යාස සඳහා විවිධ නම් තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ඝනයක් ද්‍රවයක් බවට පත් වීම. විලයනය කියලා කියනවා. අපි උදාහරණයකට ඉටිපන්දමක් දිය වෙන එක ඝනයක්. ඝන ඉටිපන්දම දිය ද්‍රව බවට පත් වෙන එක විලයනය. ඒක අවස්ථා විපර්යාස නම තමයි විලයනය. ද්‍රවය වාෂ්ප බවට පත් වීම. ද්‍රවය වාෂ්ප බවට පත් වෙනවා. අර උදාහරණයක් අපි ගත්තොත් ඝන ඉටි ද්‍රව ඉටි බවට පත් වීම විලයනය ආයි ද්‍රව ඉටි වාෂ්ප ඉටි බවට පත් වෙනවා. හරි සරලයි. මේක අපි කියනවා වාෂ්පීකරණය කියලා. මේ අවස්ථාව විපර්යාසයෙන් කියනවා වාෂ්පීකරණය කියලා. ඒ වගේම මේ අවස්ථා විපර්යාස සිදුවන උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්ව සඳහා නම් තියෙනවා. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනට උෂ්ණත්වය අපි කියනවා ද්‍රවාංකය කියලා. ද්‍රවාංකය. ද්‍රවයේ වාෂ්ප බවට පත් වෙන උෂ්ණත්වය අපි කියනවා තාපාංකය කියනවා. ද්‍රවාංකයට අපි කියන්නේ මෙල්ටිං පොයින්ට් කියලා තාපාංකයට අපි කියන්නේ බොයිලිං පොයින්ට් කියලා. හරි. එහෙනම් ඝනයේ ද්‍රවය බවට පත් වෙනවා ද්‍රවයේ වාෂ්ප බවට පත් වෙනවා. ඔන්න ඔහොම තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් සරලව ගත්තොත් තාපාංකය කියලා කියන්නේ ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වය අපි කියනවා තාපාංකය කියලා. මේ දෙන්නේ මේ අවස්ථාව විපර්යාස සිදුවන උෂ්ණත්ව හඳුනන නම. මේක ද්‍රවාංකය මේක තාපාංකය. එහෙනම් ඝනයක් ද්‍රවයක් බවට පත් ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වය අපි කියනවා තාපාංකය කියලා. හරි. දැන් ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වය තාපාංකය කියලා සරලව අපිට කිව්වට අපිට භෞතික විද්‍යාව ෆිසික්ස් වල සහ කෙමිස්ට්‍රි වල තාපාංකය සඳහා ගැඹුරු අර්ථකීමක් තියෙනවා. අපි ඒක දැනගන්න ඕනේ. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නන්නම්. හරි. හිතන්නකො මේ තියෙන්නේ ද්‍රව ජල භාජනයක්. ද්‍රව ජල භාජනයක් මේ විදිහට තියෙනවා. මේ ද්‍රව ජල භාජනය තුළ ද්‍රවය අන්තර්ගත වෙනවා කියලා හිතන්නකො. අපි උදාහරණයක් කරගමු. මේ තියෙන්නේ ද්‍රව ජලය කියලා හිතමු. මේ තියෙන ද්‍රවය උදාහරණයක් මේක තුළ තියෙන ජලය H2O liquid. මේක තුළ තියෙන ද්‍රව ජලය තමයි මේක තුළ තියෙන්නේ. එතකොට මේ ද්‍රව ජලය ජල වාෂ්ප බවට පත්වන ආකාර දෙකක් තියෙනවා. හරි? ආකාර දෙකක් තියෙනවා. මේකේ ස්වභාවික සංසිද්ධිය තමයි වාෂ්පීභවනය කියන ක්‍රියාවලිය. වාෂ්පීභවනය. අනිත් එක තමයි වාෂ්පීකරණය. වාෂ්පීභවනය කියන ක්‍රියාවලිය ගත්තොත් එහෙම ස්වභාවිකව ගොඩාක් තැන්වල හමු වෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම ජලාශ වලින් ජලය වාෂ්ප වෙන එක වාෂ්පීභවනය හරහා තමයි සිද්ධ වෙන්නේ. තෙත රෙදි කෑල්ලක් වේල ගන්නකොට ඒ තෙත රෙදි කෑල්ලේ තියෙන ජලය වාෂ්ප වෙලා ගිහලා රෙදි කෑල්ල වේලීම සිද්ධ වෙන්නේ වාෂ්පීභවනය කියන ක්‍රියාවලිය හරහා. හරි. මේක තමයි ස්වභාවිකව ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. වාෂ්පීකරණය වෙනනම් අපි බාහිරින් තාපය ඒකේ තාපාංගය දක්වා රත් කරන්න ඕනේ. ද්‍රවයේ තාපාංගය දක්වා අපි රත් කරලා පස්සේ තමයි ද්‍රව ජලය වාෂ්ප වෙන්න පටන් ගන්න. ඒක තමයි වාෂ්පීකරණය කියලා කියන්නේ. වාෂ්පීභවනය කියලා කියන්නේ මොකද? වාෂ්පීභවනය කියලා කියන්නේ ද්‍රවයක් එහි තාපාංකයට පත්වීමෙන් තොරව නැත්නම් තාපාංකයට පත්වීමට පෙර ඒ ද්‍රවය වාෂ්ප බවට පත් වෙන ක්‍රියාවලිය. වාෂ්පීභවනය කියලා කියනවා. හරි. වාෂ්පීභවනයේදී වෙන්නේ මේ මතුපිට ද්‍රව ජලය දැන් හිතන්නකෝ මේ තියෙන ද්‍රව ජල භාජනයේ ද්‍රව ජලයේ මතුපිට පෘෂ්ඨය තියෙනවනේ. අන්නේ ද්‍රව ජලයේ මතුපිට පෘෂ්ඨය මත තියෙන ජලාණු වලට විතරයි වාෂ්පණු බවට පත් වෙන්න පුළුවන්. වාෂ්පීභවනය කියන ක්‍රියාවලිය හරහා. මතුපිට ජල ස්තරයේ තියෙන ජලාංශ වලට විතරයි ද්‍රව ජලාංශ වලට විතරයි ජල වාෂ්ප බවට පත් වීම හැකියාව තියෙන්නේ. ඒක තමයි වාෂ්පීභවනය. වාෂ්ප බවට පත් වෙන හැබැයි මතුපිට පෘෂ්ඨයේ ද්‍රවාංශ වලට විතරයි වාෂ්ප බවට පත් වෙන්න පුළුවන්. හැබැයි වාෂ්පීකරණය කියලා කියන්නේ ද්‍රවයක් එහි තාපාංගයට පත් කරාට පස්සේ ඒ ද්‍රවය වාෂ්ප බවට පත් වෙනවා. හරි. වාෂ්පීභවනය සහ වාෂ්පීකරණය යන ක්‍රියාවලිය දෙකේ ප්‍රධානම වෙනස්කම තමයි වාෂ්පීභවනයේදී මතුපිට තියෙන ද්‍රවාංශ වලට විතරයි වාෂ්ප බවට පත් වෙන්න පුළුවන්. හැබැයි වාෂ්පීකරණයේදී අපි මේ ද්‍රවය තාපාංගයට දක්වා රත් කරනවා
තාපාංකය දක්වා රත් කරාට පස්සේ මේ ද්‍රවය තුළ තියෙන ඕනෑම තැනක තියෙන ද්‍රවාංශයකට වාෂ්ප බවට පත් වීම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ද්‍රවයේ ඕනෑම තැනකින් ද්‍රව වාෂ්ප බවට පත් වීම හැකියාවක් තියෙනවා. පැහැදිලි? හරි. එහෙනම් වාෂ්පීභවනය සහ වාෂ්පීකරණ කියන ක්‍රියාවලිය දෙක ඔයාලට හොඳට පැහැදිලි වෙනවා ඇති. හරි. දැන් මම කියන්නම් ද්‍රවයක් වාෂ්ප බවට පත් වීමට සපුරන්න අවශ්‍යතාව මොනවද කියලා. ද්‍රවයක් වාෂ්ප බවට පත් වෙන්න සපුරන්න අවශ්‍යතාව මොනවද කියලා. හරි. දැන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඝණයක් ගත්තොත් එහෙම අංශු ගොඩාක් ළඟින් තමයි ඇසිලා තියෙන්නේ. මේ අතර තියෙන ඉන්ටරැක්ෂන් නැත්නම් අන්තර් අණුක ආකර්ෂ බල ගොඩක් ප්‍රබලත්වයෙන් වැඩි. ද්‍රවයක් ගත්තොත් ඊට වැඩිය තරමක් දුරින් තමයි ද්‍රවාංශ ඇසිලා තියෙන්නේ. හැබැයි වායු අංශ ගත්තොත් එහෙම ගොඩාක් දුරින් තමයි මේවා ඇසිලා තියෙන්නේ. මේ වගේ තාමත් විශාල පරතරයක් ඒ අංශ අතර තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවා ඇති ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙනකොට ඝණයක් ද්‍රවයක් බවට පත් වෙනකොට ඒ වගේම ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙනකොට අංශු අතර තියෙන පරතරය ගොඩක් එන්න වැඩි වෙනවා. අංශු අතර පරතරය වැඩි වෙනවා කියන්නේ මේ අංශු එකිනෙකින් වෙන් වෙනවා කියන එක. අංශු එකිනෙකින් වෙන් වෙන නම් මොකක් කරනවද මේ අංශු අතර තියෙන බැඳීම නැත්නම් බන්ධනය කියන එක ගැලවිලා යන්න ඕනේ. බන්ධනයේ ලිහිල් වෙන තරමට ඒ වගේම කැඩෙන තරමට මේ අංශු ගොඩක් ඈත් වෙලා අන්න එයාලට පුරවන් ටක් ගාලා වාෂ්ප කලාපයක් බවට පත් වෙනවා. තමයි සංසරණ සංසිද්ධිය. එතන වාෂ්පීභවනය හරහා වාෂ්පීභවනය කියන ක්‍රියාවලියේදී මම කියවනේ ද්‍රව පෘෂ්ඨයේ මත තියෙන අංශු වාෂ්ප බවට පත් වෙනවා කියලා. එතෙන්දී මෙයා ශක්තිය ලබා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අංශු දෙකක් අතර තියෙන බැඳීමක්. දැන් මේ පෑන ගත්තොත් මේ පෑනේ තියෙන පරමාණු ගොඩක් එකිනෙකට තදින් බැඳලා තමයි දෙන්නේ. මේක ඝන බිව්වයක්. ඒතර මේ පරමාණු වල ගොඩාක් ලොකු බන්ධනයක් තියෙනවා. ඉතා විශාල බන්ධනයක් තියෙනවා. ඒතර මට මේ පෑන කඩන නම් නැත්නම් මේ පරමාණු අතර තියෙන බැඳීම ඉවත් කරන්න නම් කඩන්න නම් අපි බාහිරින් මගේ පේශිය හරහා මේකට ශක්තියක් දෙන්න ඕනේ. ඒ ශක්තිය දෙනකොට මේ පරමාණු දෙක බන්ධනය කැල්ලවා ගිහිල්ලා මේ පරමාණු දෙකකින් සිද්ධ වෙනවා. ඔන්නෝම තමයි පරමාණු නැත්නම් අංශු දෙකක් අතර තියෙන බැඳීම ඉවත් කරන්න පුළුවන්. අපිට බාහිරින් ශක්තිය දෙන්න ඕනේ. ඒ කියන්නේ බන්ධන බිඳීම කියන තාප අවශෝෂ ක්‍රියාවලිය. වාෂ්පීභවන ක්‍රියාවලියේදී ද්‍රවාංශ වාෂ්ප බවට පත් වෙනවා. වාෂ්පීකරණය කියන ක්‍රියාවලියේදී ද්‍රවාංශ වාෂ්ප බවට පත් වෙනවා. වාෂ්පීභවනයේදී ද්‍රවාංශ වාෂ්ප බවට පත් වීම සඳහා ශක්තිය ලබා ගන්න තමයි ඕන තරම් තියෙනවා. සුරගමගේ ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැනටමත් මේ ද්‍රවය තුළ යම්කිසි උෂ්ණත්වයක් තියෙනවා. මේ අංශු අතර ගැටීම් සිද්ධ වෙනවා. ඒ වරහා ශක්තිය ලබා ගන්න පුළුවන්. විකිරණ ඕනි තරම් මේ ද්‍රවාංශ මත පතිත වෙනවා. ඒ විකිරණ හරහා ශක්තිය ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඕනෑම ක්‍රියාවලියක් කරා ශක්තිය ලබා ගන්න ඕනෑම ක්‍රියාවලියක් කරා මේ ද්‍රවාංශ ශක්තිය ලබාගෙන ද්‍රවාංශ බවට පත් වෙනවා. හැබැයි වාෂ්පීකරණය කියන ක්‍රියාවලියේදී වෙන්නේ අපි කරන්නේ මේ ද්‍රවයට යටින් මේ වගේ උෂ්ණත්වයක් ලබා දීලා අපි කරන්නේ මොකද්ද? මේ ද්‍රවයට උෂ්ණත්වය බාහිරින් ලබා දීලා උෂ්ණත්වය සපයලා මේ ද්‍රවය තාපාංකය දක්වා රත් කරලා අන්න කරන්නේ මොකද්ද? ද්‍රවය වාෂ්ප බවට පත් කරනවා. එතකොට තාපය හරහා තමයි ප්‍රධානම මේ ද්‍රවයට ශක්තිය ලැබෙන්නේ. මේ ශක්තිය ඒ ලැබෙන තාප ශක්තිය උරාගෙන මේ ද්‍රවාංශු එකිනෙකින් වෙන් වෙලා වාෂ්ප බවට පත් වෙන සිද්ධිය සිද්ධ වෙනවා. එහෙනම් තාපාංකය රත් වුණාට පස්සේ මේ ද්‍රවය වාෂ්ප බවට පත් වීම සිද්ධ වෙනවා. ඕක තමයි වාෂ්පීකරණයේදී වෙන්නේ. හරි. එතකොට ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙනකොට මේ ද්‍රව පෘෂ්ඨයට ආසන්නයේ මේ වගේ වාෂ්ප කලාපයක් නිර්මාණය කරගන්නවා. මේ ද්‍රව පෘෂ්ඨයට ආසන්නයේ මේ වගේ වාෂ්ප කලාපයක් නිර්මාණය කරගන්නවා. ද්‍රව පෘෂ්ඨයට ආසන්නයේ වාෂ්ප කලාපයක් නිර්මාණය වෙනකොට ද්‍රව පෘෂ්ඨ ආසන්නයේ ගොඩක් වාෂ්ප කලාප නිර්මාණය වෙනකොට මේ ද්‍රව පෘෂ්ඨ ආසන්නයේ නිර්මාණය වාෂ්ප කලාපය තුළ ද්‍රවාංශ ගොඩක් වාෂ්පාංශ ගොඩක් ළඟින් තමයි ඇසිලා තියෙන්නේ. අපි කියනවා මේ හරියේ වාෂ්ප ඝනත්වය කියන එක ගොඩක් වැඩි. ඈතට යන වාෂ්ප ඝනත්වය ගොඩක් අඩු වෙලා වාෂ්ප අණු අතර පරතරය ගොඩක් වැඩි වෙනවා. කොහොම තමයි තියෙන්නේ. එතකොට මේ ද්‍රව පෘෂ්ඨයට ආසන්නයේ තියෙන ද්‍රව ස්තරය හරි අපි කියනවා ලොකු වාෂ්ප ඝනත්වයක් තියෙනවා. හැබැයි මේක සංතෘප්ත වාෂ්ප කලාපයක් කියලා කියන්න බෑ. සංතෘප්ත වාෂ්ප කලාපයක් කියන්න බෑ. මොකද මේක විවෘත පරිසරයක්. ඒ තුළ මේ ද්‍රව පෘෂ්ඨයට ආසන්නයේ සංතෘප්ත වාෂ්ප කලාපයක් නිර්මාණය වෙනවා සිද්ධ වෙනවා. හැබැයි සංතෘප්තතාවයට ගොඩක් ආසන්න වාෂ්ප කලාපයක් මෙතන තියෙනවා. හරි. එතකොට මේ ද්‍රවාංශ වලට මෙන්න මේ වාෂ්ප කලාපය තුළ කිසියම් පීඩනයක් අඩගන්නවා. අපි කියමු මේ පීඩනය P කියලා. හරි. මේ ද්‍රව පෘෂ්ඨයට ආසන්නයේ තියෙන වාෂ්ප කලාපය තුළ පීඩනයක් ඇති වෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ මේ ද්‍රව වාෂ්ප පීඩනය කියලා. එතකොට තාපාංක කියන එක කියන්නේ තාපාංක කියන්නේ මොකද්ද? තාපාංක කියලා කියන්නේ ද්‍රවයක වාෂ්ප පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට සමාන වන අවස්ථාවේදී බාහිර වායුගෝලීය පීඩනය එක වරින්ම 10 පාස්කල් නැත්නම් අපි කියන 1 atm පීඩනය කියනවා. හරි. ද්‍රවයක වාෂ්ප පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට සමාන වන අවස්ථාවේදී මෙන්න මේ ද්‍රවය තුල පවතින උෂ්ණත්වය තමයි අපි කියන්නේ මොකක්ද? ද්‍රවයේ තාපාංකය කියනවා. හරි. ද්‍රවයක වාෂ්ප පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට සමාන අවස්ථාවේදී ද්‍රවය තුල පවතින උෂ්ණත්වයට අපි කියනවා ද්‍රවයේ තාපාංකය කියනවා. ඔක තමයි තාපාංකයේ අර්ථ දැක්වීම. හරි. එතකොට මේකට වායුගෝලීය පීඩනය බලපාන්නේ කොහොමද? වායුගෝලීය පීඩනයට සමාන අවස්ථාවේදී කියලා කියන්නේ හිතන්න මේ විදිහට
මේ ද්‍රව පෘෂ්ඨයට ඉහළින් තියෙන අවකාශයේ වායු ගෝලයෙන් තියෙන මේ වායු ගෝලයේ වායු අණු වල බරක් තියෙනවා. ඒ කියන්නේ වායු අංශු මත ගුරුත්වය නිසා පහළට බල ඇති කරනවා. ඒකට අපි කියනවා වායු ගෝලයේ අංශු වල තියෙන බර කියලා. වායු ගෝලයේ බර. මෙන්න මේ වායු ගෝලයේ බර නිසා මෙන්න මේ ජල ද්‍රව පෘෂ්ඨයේ මතු පිටට මොකක් කරනවද? තෙරපුම් බල ඇති වෙනවා. මේ වගේ පහළට තෙරපුම් බල ඇති වෙනවා. මෙහෙම තෙරපුම් බල ඇති වෙනවා. වායු ගෝලයේ මගින් ද්‍රව පෘෂ්ඨයේ මතු පිට ස්තරයේ මත තියෙන ද්‍රවාංශ වලට තෙරපුම් බල ඇති වෙනවා. හරි මේ තෙරපුම් බල අභිබවා යන්න ඕනි වාෂ්ප බවට පත් වෙන්න නම් ඇයි උඩින් තියෙන තෙරපුම් බලය ගොඩක් වැඩි නම් මේ වාෂ්පාංශ වලට ද්‍රවාංශ වලට වාෂ්ප බවට පත් වෙන හැකියාව අඩු වෙනවනේ ඇයි උඩින් වායු ගෝලය මගින් පහළ තෙරපුම් බල ඇති කරනවා හරි තෙරපුම් බලය වැඩි වෙන්න මේ ද්‍රවාංශ වලට වාෂ්ප බවට පත් වෙන හැකියාව එන්න අඩු වෙනවා හරි එතකොට මේ ද්‍රවාංශ වාෂ්ප බවට පත් වෙන නම් අවම වශයෙන් මේ ද්‍රවාංශ වල උත්ප්ලාගතාවය මේ වායු ගෝලීය පීඩනය මගින් ඇති කරන බලයට විරුද්ධව ඒකට සමාන බලයක් ඇති වෙන්න ඕනේ. මේ වායු ගෝලය මගින් පහළ ඇති කරන පීඩනය නිසා හට ගන්න බලයක් තියෙනවා. අන්නේ බලයට විරුද්ධව ඒ බලයට සමාන බලයක් හෝ ඇති විය යුතුයි මේ ද්‍රවාංශ වාෂ්ප බවට පත් වෙලා වාෂ්ප කලාපයට යන්නේ. ඕක තමයි වායු ගෝලීය පීඩන සමාන අවස්ථාවේදී මේ ද්‍රවය තුළ පවතින උෂ්ණත්වය තමයි අපි තාපාංකය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඕක තමයි තාපාංකයේ හරිම අර්ථ දැක්වීම. හරි. එහෙනම් අපි දැන් ප්‍රශ්නට එමු. දැන් මේ ප්‍රශ්නට දාලා බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මම කිව්වේ. හරි අපිට මෙතන තියෙනවා හීලියම් නියෝන් CH4N2 සහ Cu. හරි. ඊට පස්සේ බලන්න ඕනේ තාපාංගය සඳහා බලපාන සාධක මොකක්ද කියලා. හරි. තාපාංගය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන සාධක දෙකක් අපිට තියෙනවා. එකක් තමයි මේකෙන් තමයි අපි මේ ගාන තර්ක කරන්නේ. එකක් තමයි අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය. අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය. දෙවෙනි එක තමයි අණු වල අණුක ස්කන්ධය. අණු වල අණුක ස්කන්ධය. හරි. එතකොට අණු අතර තියෙන අන්තරාණුක ආකර්ෂණ ප්‍රබලතාවය සහ අණුක ස්කන්ධය ඒ දෙක අතර තමයි මේ ප්‍රශ්නය මේ දෙක මගින් තමයි මේ ද්‍රවයේ තාපාංකය කියන එක මේ අදාළ ප්‍රභේදවල තාපාංක සංසන්දනය කිරීම සඳහා බලපාන සාධක දෙක. මේ අනුව තමයි අපි මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඕනේ. හරි. අණු අතර පවතින අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය. දැන් හිතන්නකෝ මේ ද්‍රවය තුළ තියෙන අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය ගොඩක් වැඩි කියලා කියන්නේ. වැඩි කියලා හිතන්නකෝ. මේ අතර තියෙන අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය ගොඩක් වැඩි නම් ද්‍රවාංශු වෙන් වෙලා වාෂ්පාංශ බවට පත් වෙන මේ අන්තරාණුක බල කැඩෙන්නේ නැහැ. මේ අතර ප්‍රබලතාවය වැඩි කියන්නේ හදන්න අමාරුයි කියන එක. ඒ කියන්නේ ද්‍රවය වාෂ්ප බවට පත් කිරීමේ හැකියාව අඩුයි කියන එක තමයි ප්‍රබලතාවය වැඩි වෙනකොට වෙන්නේ. අන්තරාණුක බල ප්‍රබල වෙනකොට මේ අතර බැඳීම් වැඩි. ඒ නිසා අපි බාහිරින් ලොකු ශක්තියක් දෙන්න වෙනවා. ඒ කියන්නේ දෙන්න ඕනේ ප්‍රභේදයේ තාපාංග කියන එක මොකක්ද කියනවාද? අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි වෙන තරමට තාපාංග කියන එක වැඩි වෙනවා. හරි. එහෙනම් මොකක් වෙන්න ඕනේද? මේ අණු අතර ආකර්ෂ බලය අන්තරාණුක ආකර්ෂ බලය අඩු වෙන තරමට අන්න තාපාංගය අඩු වෙනවා. එහෙනම් අපිට පුළුවන් අන්තරාණුක බල ප්‍රබලතාව හරහා මේකේ තාපාංගය සංසන්දනය කරන්න. අණුක ස්කන්ධය කියන්නේ අණුක ස්කන්ධය බලපුවම මම පසු විස්තර කරන්න. හරි. ඉස්සෙල්ලාම අපි ගමුකෝ. මේකේ තියෙන හීලියම් තියෙනවා. නියෝන් තියෙනවා. ඊට පස්සේ CH4N2 සහ CO තියෙනවා. මේක තමයි අපිට තියෙන ප්‍රභේද පහ. මේකේ තමයි සංසන්දනය කරන්නේ. අන්තරාණුක ආකර්ෂ බල ප්‍රබලතාවය සංසන්දනය කරනකොට අපිට දෙවෙනි පාඩමේ අපි ඉගෙන ගන්නවා ද්විතීයික අන්තර්කය යටතේ අන්තරාණුක ආකර්ෂ බල ප්‍රධාන වර්ග 6ක්. ඒකේ ප්‍රබලතාවත් එක තමයි අපි ඉගෙන ගන්නේ. ඉහළම ප්‍රබලතාවය වැඩිම එක තියෙනවා පහළට යන යන ප්‍රබලතාවය එන්න අඩු වෙනවා. අපේ යටතේ අන්තරාණුක ආකර්ෂ බල 6ක් පිළිබඳව ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි අයන ස්ථිර දීද්‍රව අන්තර්ක්‍රියා. දෙවෙනි එක තමයි දෙවෙනි එක තමයි හයිඩ්‍රජන් බන්ධන. මේක ස්ථිර දීද්‍රව අන්තර්ක්‍රියා වර්ගයක්ම තමයි. හැබැයි සාමාන්‍ය ස්ථිර දීද්‍රව විස්තර දීද්‍රව අන්තර්ක්‍රියාවට සාපේක්ෂව ප්‍රබලත්වයෙන් ටිකක් වැඩි. හයිඩ්‍රජන් බන්ධන. හරි. හයිඩ්‍රජන් බන්ධන අර්ධයකින් අපි කතා කරලා තියෙනවා. දෙවෙනි පාඩේ අපි කතා කරනවා. තුන්වෙනි එක ගත්තොත් එම ස්ථිර දීද්‍රව අන්තර්ක්‍රියා. හරි. හතරවෙනි එක තමයි අයන ප්‍රේරිත දීද්‍රව අන්තර්ක්‍රියා. පස්වෙනි එක තමයි ස්ථිර දීද්‍රව ප්‍රේරිත දීද්‍රව අන්තර්ක්‍රියා. හයවෙනි එක තමයි හයවෙනි වර්ගය තමයි ප්‍රේරිත දීද්‍රව අපි කියනවා ලන්ඩන් අපකිරණ බල කියන්නේ මේවටම තමයි. ලන්ඩන් අපකිරණ බල.
කියලා කියන්නේ මේවටම තමයි. හරි. අපකිරණ බල. හරි. අන්තර් ක්‍රියා. එතකොට මෙන්න එහෙම තමයි ද්විතීයික අන්තර් ක්‍රියා. එහෙම නැත්නම් අන්තර් ආකර්ෂණ බල ප්‍රබලතාවය, අන්තරානුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි ඉඳන් අඩු එකට තමයි පෙළ ගස්සලා තියෙන්නේ. ප්‍රබලතාවත් එක තමයි මේ සංසන්දනාත්මකව කරලා තියෙන්නේ. උඩම එක ප්‍රබලතාවයෙන් ගොඩක් වැඩි, ප්‍රේරිත දීලා ප්‍රේරිත පහළට යන්න ආකර්ෂණ බල ප්‍රබලතාවය අඩු වෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ මෙන්න මේ ප්‍රබේදات එක්ක මේ අන්තරානුක ආකර්ෂණ බල මොනවද මේවා තියෙන්නේ සහ ඒවා නෝ කොහොමද මේකේ ප්‍රබලතාවය සංසන්දනය කරන්නේ. හරි. දැන් උදාහරණයක් මම ගත්තොත් එහෙනම් මේ විදිහට උදාහරණයක් ගත්තොත් එහෙම හීලියම් නියෝන් කියන්නේ ඒක පරමාණුක වායු වර්ග. හරි. දැන් මෙතෙන්දි කතා කරන්නේ මේ සේරම වායුමය ස්වරූපයෙන් හිටියට මෙයා ද්‍රව කලාපයෙන් නිසා ද්‍රව කලාපයේ ඉඳලා වායු කලාපයට යාම සඳහා පවතින ද්‍රවීය උෂ්ණත්වය ගැන කතා කරනවා. ඒතර මේවා ද්‍රව අංශු කියලා සලකන්නේ. ද්‍රව අංශු භෞතික කාම උෂ්ණත්වයේදී මෙයාලා වායු වුණාට ද්‍රව කලාපයේ වායු කලාපයේ බවට පත් වෙන එක තමයි කතා කරන්නේ. ඒතර වායු අංශුමයි ද්‍රව කලාපෙත් තියෙන්නේ. හරි. මෙයාලා ද්‍රව කරලා තියෙන්නේ. ද්‍රව කරලා ද්‍රවයේ වායු බවට පත් කරන එක තමයි අපි කරන්නේ. හරි. හිතන්නකො හීලියම් නියෝන් කියලා කියන්නේ අපි දන්නවා ස්වභාවික කාම උෂ්ණත්වයේදී ස්වභාවිකව ඉන්න මෙයාලා ඒක පරමාණුක වායු. මෙයා විල බහු පරමාණුක වායු වර්ගයක්. මෙයා ද්වි පරමාණුක වායුවක්. මෙයා විල ද්වි පරමාණුක වායුවක්. ඒතකොට බලන්න ඕනේ මේ අණුත් එක මේ අණු අතර තියෙන අන්තරාණුක ආකර්ෂණ බල මොනවද කියලා. හරි. සාමාන්‍ය හීලියම් සහ නියෝන් කියලා කියන්නේ ඒක පරමාණුක වායු. මේ ලැබෙන නිර්ද්‍රව්‍යයි. කොහොමත් අපි කියනවානේ සාමාන්‍ය මේ පරමාණුක වායු ගත්තොත් පරමාණුවක් ගත්තොත් ඒ කොහොමද එක නිර්ද්‍රව්‍යයිනේ. හරි. එතකොට නිර්ද්‍රව්‍ය අණු අතර තියෙන මේ බලවලින් මේ මෙන්න මේ ප්‍රේරිත දිද්‍රව ප්‍රේරිත එක ලන්ඩන් අප කියන බල පමණයි නිර්ද්‍රව්‍ය අණු අතර තියෙන්නේ. හරි. එතකොට හීලියම් සහ නියෝන් අතර හීලියම් අණු අතර නියෝන් අණු අතර මේ වගේ ලන්ඩන් අප කියන බල හැදෙන්නේ කොහොමද? ලන්ඩන් අප කියන බල හැදෙන්නේ කොහොමද? දැන් උදාහරණයක් අපි ගමුකෝ මේ වගේ පරමාණුවක් ගමුකෝ මේක වායුමය පරමාණුවක් කියලා හිතන්නකෝ. මධ්‍ය න්‍යෂ්ටිය තියෙනවා න්‍යෂ්ටිය වට අවකාශයේ ශක්ති මට්ටමවල ඉලෙක්ට්‍රෝන ශල්‍යණයෙන් පවතිනවා. එතකොට මේ පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්ව වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්ව අසමමිතික වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ හිතන්නකෝ මේක ඉලෙක්ට්‍රෝන ටික එක පැත්තකට වගේ නැඹුරු වුණොත් වැඩිපුර එක පැත්තකට ආවොත් ඒ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන පැත්තට ඍණ ලෙසත් අනිත් පැත්ත ධන ලෙසත් ද්‍රවීකරණය වෙන්න බැරිද? පුළුවන්. හරි. එහෙනම් මේ වගේ ප්‍රේරිත తాවකාලික ද්‍රවයක් ප්‍රේරණය වෙනවා. අපි කියනවා ප්‍රේරිත ද්විද්‍රවයක් හට ගන්න පුළුවන්. සරල ප්‍රේරිත ද්විද්‍රවයක් හට ගන්න. මේකේ තාමත් අඩු ආරෝපණ තමයි මේවා වෙන්වීම සිද්ධ වෙන්නේ. එතන මේ දැන් මේ වගේ පරමාණු දෙකක් අතර මේ වගේ පරමාණු දෙකක් මේ වගේ පරමාණු දෙකක් ඔය වගේ මේ පරමාණුත් මෙහෙම ද්‍රවීකරණය වෙලා තියෙනවා නම් මෙන්න මේ වගේ ප්‍රතිවිරුද්ධ ද්‍රව අතර මොනව හට ගන්න බැරිද? ඊටමත් සුළු ආකාශ බල හට ගන්නවා. ඉතින් ඔවා හරි. ඒතර මේක පරමාණු අතර හට ගන්න ලන්ඩන් අප කියන බල ප්‍රබලතාවයක් තමයි. ලන්ඩන් අප කියන බලම තමයි. හරි. ඊටමත් සුළු ආකාරයේ බන්ධන වර්ගයක්. හරි. ඒතර පරමාණු අතරත් මොනවද තියෙනවද? පරමාණු පාය කියන්නේ පරමාණු අතර ගත්තොත් පරමාණුකත් මේ වගේ ප්‍රේරිත දිද්‍රව ඇති වෙන්න පුළුවන්. ප්‍රේරිත දිද්‍රව අතර හට ගන්න බල තමයි ලන්ඩන් අප කියන බල කියලා කියන්නේ. ලන්ඩන් අප කියන බල කියන්නේ වට තමයි. එතකොට හීලියම් සහ නියෝන් කියලා කියන්නේ හරි පරමාණුක විශේෂ පරමාණුක. එහෙනම් මේවා අතර තියෙන මොනවා බල විතරද? ලන්ඩන් අප කියන බල විතරයි. ලන්ඩන් බල විතරයි. මේකේ තියෙන ලන්ඩන් බල තමයි. CH4 කියලා කියන්නේ බහු පරමාණුක වායුව. බහු පරමාණුක වායුව. එතකොට මේක අපි බලන්න ඕනේ ද්‍රවීය අණුවක්ද නිර්ද්‍රවීය අණුවක්ද කියලා. හරි. අණුවක ද්‍රවීය හෝ නිර්ද්‍රවීයතාවය සඳහා බලපාන සාධක දෙකක් අපි කතා කරනවා. එකක් තමයි ඒ අණුව ද්‍රවීය අණුවක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මොනවද තියෙන්න ඕනේද? ද්‍රවීය සහ සංයෝජ බන්ධන තියෙන්න ඕනේ. හරි. ඒ වගේම අණුවේ හැඩයක් ද්‍රවීයතාවය සඳහා බලපානවා. ද්‍රවීය සහ සංයෝජ බන්ධන තිබ්බ පමණින්ම අණුව ද්‍රවීය කියලා කියන්න බෑ. ඒක හැඩයක් අනිවාර්යෙන් බලපානවා. හරි. දැන් CH4 කියලා කියන්නේ බහු පරමාණුක වායු වර්ගයක්. හරි බහු පරමාණුක අණුවක් මේක ද්‍රව කලාපයේ ඉන්න මේ විදිහට තමයි මේක චතුස්තලී ජ්‍යාමිතියක් තියෙන හැඩය ගත්තොත් චතුස්තලයක් මේක ත්‍රිමාන අවකාශයේ සමමිතික අණුවක්. එතකොට මේවා ද්‍රවීය සහ සංයෝජ බන්ධන තියෙනවා. ඒකට හේතුව විෂම පරමාණු දෙකක් අතර හටගන්න සහ සංයෝජ බන්ධනේ ද්‍රවීය සහ සංයෝජ බන්ධන. මේ හයිඩ්‍රජන් සහ කාබන් කියන්නේ එකිනෙකට වෙනස් පරමාණු දෙක විෂම පරමාණුයක් කියලා අපි කියනවා. එතකොට මේ අතර නිර්මාණ බන්ධනය ගත්තොත් එහෙම ද්‍රවීය සහ සංයෝජ බන්ධන. ඒක වෙන්නේ හේතුව මොකද්ද? හයිඩ්‍රජන් සාපේක්ෂව කාබන් විදුලිතය වැඩි නිසා මේ හයිඩ්‍රජන් කාබන් බන්ධනේ සහ සංයෝජ බන්ධනේ කාබන් පැත්තට වැඩිපුර මෙහෙම අදිනවා. කාබන් පැත්තට වැඩිපුර මෙහෙමද? ඒ නිසා මොකක් කරනවද? හයිඩ්‍රජන් කාබන් දිශාවට කාබන් පැත්තට මේ වගේ ද්‍රවයක් හට ගන්නවා. ද්‍රවයක් කියලා කියන්නේ මේ වගේ ඇදීමක් හට ගන්නවා. හරි මේ වගේ ඇදීමක් හට ගන්නවා. දැන් මම ගොඩ මේක සමමිතික අණුවක් කියලා. දැන් හිතන්නකෝ අපි සාමාන්‍යයෙන් රේඛීය අණුවක් නම් දෙදිශාවට දෙදෙන බල සමාන නම් මේකේ සපල චලිතයක් තියෙනවද? මේ දෙදිශාවට මේ පැත්තට සහ මේ පැත්තට දෙදෙන බල දෙක සමාන නම් මේක ඒක රේඛීය නම් මේක සපල චලිතයක් හට ගන්නවද? නෑනේ. බල දෙක අතර සමතුලිතයක් හට ගන්නවනේ. ඒ වගේ තමයි මෙතනත් වෙන්නේ. මේක සමතුලිත අණුවක් හින්දා සමමිතික අණුවක් නිසා මේ සමමිතික අණුවේ එක් එක් දිශාව මගින් නැති වෙන බල තුලිත වෙලා මේකේ ද්විද්‍රවය ශුන්‍ය වෙනවා. ද්විද්‍රවය කියලා කියන්නේ ද්‍රවීය අණු වල හටගන්න ද්‍රවීය අණු මත හටගන්න එක් දිශාවකට හටගන්න සම්ප්‍රයුක්ත බලය වගේ අයිඩියා එකක් තමයි ද්විද්‍රව ගූර්ණය කියලා කියන්නේ. ඒතර මේ අණුවේ ද්විද්‍රව ගූර්ණය ශුන්‍ය වෙලා මොකක් වෙනවද? ද්විද්‍රව ගූර්ණය ශුන්‍ය වෙලා ද්විද්‍රව ගූර්ණය ශුන්‍ය මේක ද්විද්‍රවීය අණුවක් බවට පත් වෙලා තියෙනවා. ඒතර අණුවක ද්‍රවීය සහ සංයෝජ බන්ධන තිබ්බ පමණින්ම මේ අණුව ද්‍රවීය කියලා කියන්න බෑ. මේක නිර්ද්‍රවීය අණුවක්.
එහෙනම් CH4 කියන්නේ නිර්ද්‍රව්‍ය අණුවක් නම් මොකක් වෙනවද? මේ අණුවේ තියෙන අන්තරාණුක බල විශේෂය ලන්ඩන් අපකින්න බල පමණයි. ලන්ඩන් බල පමණයි. හරි. N2 කියලා කියන්නේත් මොකද්ද? N2 කියලා අණුව ගත්තොත් N2 ගත්තොත් එහෙම සම පරමාණුක කියන්නේ සමාන පරමාණු අතර සහසංයෝජ බඳ නිර්මාණය තියෙනවා. එහෙනම් මේක ඇවිල්ලා සමාන පරමාණු අතර සහසංයෝජ බඳ නිර්මාණ වුණොත් මේකට අපි කියන නිර්ද්‍රව්‍ය සහසංයෝජ බඳන කියලා. නිර්ද්‍රව්‍ය සහසංයෝජ බඳන තියෙනවා නම් එයාට කවදාවත් ද්‍රව්‍යතාවයක් හටගන්නේ නැහැ. මේ දෙකේ විදුලියතාව සමානයි. ඒ නිසා මේ බඳනේ කොහෙවත් හැදෙන්නේ නැහැ. එහෙනම් මේක කියන්නේ නිර්ද්‍රව්‍ය අණුව. එහෙනම් නිර්ද්‍රව්‍ය අණුව අතර තියෙන මොන බඳනවද කියලාද? ලන්ඩන් බල විතරයි. ලන්ඩන් අපකින්න බල විතරයි. කාබන් මොනොක්සයිඩ් අණුව ගත්තොත් මෙන්න මේ වගේ විශේෂිත ලුයිස් වීවයක් තමයි මෙයාට තියෙන්නේ. මේක මතක තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්දි කාබන් ඔක්සිජන් පරමාණුවට එක ඉලෙක්ට්‍රෝනයක් අහිමි වෙලා තියෙනවා. කාබන් පරමාණුවට එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙලා තියෙනවා. හරි. ඒතර මෙයා ධන ලෙසත් මෙයා ඍණ ලෙසත් තමයි ඉන්නේ. ඔක්සිජන්ට ධනාව කියලා හිතන්න එපා. මෙයා අවස්ථායි කියලා. මොකද මේ සඳහා තිබුණ හොඳම ස්ට්‍රක්චර් එක තමයි මේ තියෙන්නේ. හරි. ඒතර මෙහෙම තමයි කාබන් මොනොක්සයිඩ් අණුව ඉන්නේ. මේ තුල ද්‍රව්‍ය සහසංයෝජ බන්ධන තියෙනවා. කාබන්ට වඩා ඔක්සිජන් විදුලියතාවය වැඩි නිසා මේ කාබන් ඔක්සිජන් බන්ධනේ ඔක්සිජන් පැත්තට වැඩිපුර ඇදෙනවා. ඔක්සිජන් පැත්තට වැඩිපුර ඇදෙනවා කියන්නේ මෙයා ඩෙල්ටා ඍණ ලෙසත් මේ අන්තය ඩෙල්ටා ධන ලෙසත් ආරෝපණය වෙනවා. එහෙනම් මේක ද්‍රව්‍යතාවය. ඒතර මේ හරහා මේ වගේ ද්‍රව්‍යතාව එක පැත්තකට හට ගන්න එක මේකල ද්විද්‍රව ගුණයක් තියෙන අණුව. ද්විද්‍රව ගුණයක් තියෙන අණුව කියන්නේ ඒක ද්‍රව්‍ය අණුව. එහෙනම් ද්‍රව්‍ය අණුව අතර හට ගන්න බන්ධන වර්ගය මොකද්ද? අන්න ස්ථිර දීද්‍රව අන්තර් ආකර්ෂණ බල, අන්තරාණුක ආකර්ෂණ බල. මොකද මේකේ ස්ථිර දීද්‍රවයක් තියෙනවා. හරි. එතකොට මේ තියෙන ස්ථිර දීද්‍රව අන්තරකය තමයි මේකේ තියෙන්නේ. එතකොට මතක තියාගන්න ඕනම අණු දෙකක් අතර ප්‍රධාන බල වර්ගයට අමතර සුළු බලයක් විදිහට මේ අන්තරාණුක බලයක් විදිහට ලන්ඩන් අපකින බල තියෙනවා. එහෙනම් මේ හැම අණුවකම ලන්ඩන් අපකින බල තියෙනවා. මේකේ ලන්ඩන් විතරයි, මේකෙත් ලන්ඩන්, මේකේ ලන්ඩන් විතරයි තියෙන්නේ. හැබැයි මේකේ ගත්තොත් ඕනෑම අණුවක අමතර බලයක් තියෙන ලන්ඩන් අපකින බල තියෙනවා නම් අන්න මොකක් වෙනවද මේ අදාළ ලන්ඩන් අපකින බල මේකටත් තියෙනවා. ලන්ඩන් බල තියෙනවා. හරි. දැන් ආකර්ෂණ බල ප්‍රබලතා සංසන්දනය කරොත් හීලියම් නියොන් CH4 N2 සහ CO වල ප්‍රබලත්වයෙන් වැඩිම අන්තරාණුක ආකර්ෂණ බල වර්ගයේ තියෙන කාබන් මොනොක්සයිඩ්. එහෙනම් එක තර්කයක් හරි අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබලතාවයෙන් වැඩිම අන්තරාණුක ප්‍රබලතාවයක් තියෙන බල වර්ගයේ බල මේ තියෙන්නේ කාබන් මොනොක්සයිඩ් අණු. එහෙනම් කාබන් මොනොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් අණු අතර තියෙන අන්තරාණුක බල ප්‍රබලතාවය ගොඩක් වැඩි. බැඳීම ගොඩක් වැඩි. බැඳීම ගොඩක් වැඩි කියලා කියන්නේ මොකද්ද? ඒ බන්ධන කඩන ලොකු ශක්තියක් දෙන්න වෙනවා. ලොකු ශක්තියක් දෙන්න වෙනවා කියලා කියන්නේ ඒ ද්‍රවාංශු වාෂ්පවට පත් කරන ලොකු ශක්තියක් අපි බාහිරින් දෙන්න වෙනවා. ඒ කියන්නේ ඒ ද්‍රවයේ නටන උෂ්ණත්වය ගොඩක් වැඩි. ඒ කියන්නේ ද්‍රවයේ තාපාංකය වැඩි කියන එක. හරි. දැන් මේක විතරක් මේකෙන් මේ ගණන නම් මේකෙන් හදන්නත් පුළුවන්. අණුක ස්කන්ධයත් මේ සඳහා බලපානවා. අණුක ස්කන්ධයේ බලපෑම කොහොමද? අණුක ස්කන්ධයේ මගින් තර්ක වෙන්නේ මේකම තමයි. වක්‍රව මේකම තමයි තර්ක වෙන්නේ. හිතන්නකෝ අණුක ස්කන්ධය මත කොහොමද තාපාංග විශාල වෙන්නේ? ඔයාලට හිතන ඇති. දැන් සාමාන්‍ය මෙහෙමයි වෙන්නේ. අණුක ස්කන්ධයේ වැඩි වෙනකොට අණුවේ විශාලත්වය වැඩි වෙනවා. අණුවේ විශාලත්වය වැඩි වෙනවා. අණුවේ විශාලත්වය වෙනවා කියන්නේ පරමාණු විශාල වෙනවා. පරමාණු විශාල වෙනකොට මොකක් වෙනවද? පරමාණු විශාල වෙන්න ඒ පරමාණු වල ඉලෙක්ට්‍රෝන අසමමිතික වෙලා එහෙට මෙහෙට ගිහිල්ලා එක පැත්තක් ධන ලෙස අනිත් පැත්ත ඍණ ලෙස ඒ වගේ ද්‍රවීකරණය වෙනවා. පරමාණු විශාල වශයෙන් තියෙනවා කියලා කියන්නේ අණුව තුල අණුව ලොකුයි කියලා කියන්නේ අර ඉලෙක්ට්‍රෝන ඝනත්ව අසමමිතික වීමේ හැකියාව ගොඩක් වැඩි කියන එකම තමයි. හරි. ඉලෙක්ට්‍රෝන ඝනත්ව අසමමිතික වීමේ හැකියාව වැඩි කියලා කියන්නේ මොකක්ද? අන්න මෙයා තුල මොනවද? ප්‍රේරිත ආකර්ෂණ බල හට ගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ලන්ඩන් අපකින බල හට ගන්නවා. එහෙනම් මේ අණුක ස්කන්ධයේ වැඩිවීම හරහා තර්ක වෙන්නේ මේ ලන්ඩන් අපකින බල ප්‍රබලතාවයේ වැඩි වෙනවා කියන එකම තමයි. ඒ කියන්නේ ආයි වක්‍රව මේකමයි තර්ක වෙන්නේ. හරි. අණුක ස්කන්ධයත් අපි බලන්න ඕනේ. හරි. දැන් මෙතන අණුක ස්කන්ධයේ ලොකු වෙනසක් නැහැ වගේ පේනවා. හීලියම් ගත්තොත් එimhe අණුක ස්කන්ධය සාමාන්‍යයෙන් අපි කියනවා 4යි. නියොන් ගත්තොත් පරමාණු ක්‍රම 10 කියන මෙයාගේ 20ක් වගේ තියෙනවා. CH4 ගත්තොත් කාබන් 12යි, හයිඩ්‍රජන් 4ත් එක 16යි. නයිට්‍රජන් එක පරමාණුවක් 14යි කියන්නේ දෙකක් 28යි. මෙයා ගත්තොත් 16යි 12යි ඒත් 28යි. අණුක ස්කන්ධ තර්ක කරොත් එimhe අණුක ස්කන්ධය වැඩි වෙනකොට අන්තරාංග ප්‍රබලතාව කියන ලන්ඩන් නම් කියන බල ප්‍රබලතාවය වැඩි වෙනවා. එතෙන්දිත් තාපාංගය වැඩි වීමට හේතුවක් වෙනවා. දැන් බලන්න මේ වෑනු N2 සහ CO තමයි අණුක ස්කන්ධයෙන් වැඩි. දැන් N2 වල තරකේ බිඳුනනේ මොකද ලන්ඩන් නම් කියන බල විතරනේ තියෙන්නේ. ඒතර CO ගත්තොත් 828යි. අන්න මෙයාට ලන්ඩන් බල වලට ප්‍රබල අන්තරාංග බලයක් තියෙන ස්ථිර දිරව අන්තර්ගය තියෙනවා. එහෙනම් මේ පහෙන් තාපාංගයේ වැඩිම ප්‍රභේදය කියලා සලකන්නේ කාබන් මොනොක්සයිඩ්. ඔක තමයි තාරය. එතකොට මේ ගානට උත්තරේ වෙන්නේ අංක 5 කාබන් මොනොක්සයිඩ්. හරි. මම මේ විෂය නිර්දේශයට පරිබාහිර දෙයක් කියා දෙන්නම්. මේක විෂය නිර්දේශන අන්තර්ගත නැහැ. විෂය නිර්දේශය හරහා මේක තර්ක කරන්න බෑ. හරි. Google එකේ ගහලා බලන්න ඔයාලා කාබන් මොනොක්සයිඩ් සහ CH4 වල අණුක ස්කන්ධ තාපාංක ගහලා බලන්න. එතකොට CH4 වල තාපාංකය අපිට ඔයාලට එයි වෙන 161.5 සෙල්සියස් වගේ අගයක් එයි.
කාබන් මොනොක්සයිඩ්ල තාපාංකය වාටයි ඍණ 191.5යි. හරි මේම ගහලා බලන්න Google එකේ. එතකොට මෙතන මොකද්ද කියන්නේ? මෙතන කියන්නේ කාබන් මොනොක්සයිඩ් වඩා CH4 නැත්නම් මීතේන් අණුවේ තාපාංකය වැඩි කියන එක. කාබන් මොනොක්සයිඩ් වඩා CH4 වල තාපාංකය වැඩි කියලා තමයි මෙතන තියෙන්නේ. මේකෙන් කියන්නේ මේ දත්තෙන් කියන්නේ. එහෙනම් අපි ගත්ත උත්තරේ වැරදිද? නෑ අපි ගත්ත උත්තරේ හරි. අපේ තර්කය අනුව අපේ විෂය සීමාව තුළ ඒක හරි. හැබැයි විෂය පරිබාහිරව මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. හරි. ඇත්තම ගත්තොත් ප්‍රායෝගික ලෝකයේ තුල කාබන් මොනොක්සයිඩ් වලට සාපේක්ෂව CH වල තාපාංකය වැඩි. ඒක වෙන්නේ හේතුව තමයි කාබන් මොනොක්සයිඩ් වල තියෙන ස්ථිර ද්‍රව අන්තර්ක්‍රියාව ඒ වගේම ලන්ඩන් නම්බර කියන බලක් තියෙනවනේ. හරි. ඔය දෙක වර්ග ඔය බල වර්ග දෙකටම වඩා ප්‍රබලත්වය වැඩි මෙන්න මේ CH4 අණු අතර තියෙන ලන්ඩන් නම්බර කියන බල. හරි. ඒතර මේ අණු අතර තියෙන අන්තරාංග බල ප්‍රබලතාවයට සාපේක්ෂව මේ අණු අතර තියෙන අන්තරාංග බල ප්‍රබලතාවය ගොඩක් වැඩි. ලන්ඩන් බල වුණත් මෙයාගේ අණුවත් ටිකක් සාමාන්‍යයෙන් ගත්තොත් පැතිරුණු අවකාශයක් තියෙන ත්‍රිමාන ජ්‍යාමිතිය ගත්තොත් එම් ගොඩක් පැතිරිලා වගේ තමයි තියෙන්නේ කාබන් මොනොක්සයිඩ්ට සාපේක්ෂව. ඒතර මෙයා මත තියෙන ලන්ඩන් නම්බර කියන බල ප්‍රබලතාවය කාබන් මොනොක්සයිඩ් ස්ථිර සහ ලන්ඩන් නම්බර කියන බල ප්‍රබලතාවය කියන බල වර්ග දෙකටම වඩා වැඩි. ඒක තමයි ප්‍රායෝගික තර්කය. හරි. ඒතර ප්‍රායෝගික ලෝකයේ කාබන්ට මොනොක්සයිඩ් සාපේක්ෂව CH4 වල තාපාංක වැඩි. මෙයාගේ අණුක ස්කන්ධයත් අඩුයි. හරි. මෙයාට සාපේක්ෂව මෙයාගේ අණුක ස්කන්ධයත් අඩුයි. හැබැයි මොකද්ද? මෙයාගේ ලන්ඩන් බල මේ දෙකටත් වඩා වැඩි. ඔන්නෝ තමයි සාමාන්‍ය. ඒතර ඕක මෙහෙමනේ අපිට විෂය නිර්දේශය තුළ තියෙන තර්කය ගත්තොත් එහෙනම් අපි තර්ක කරන්නේ මෙන්න මේ දෙකෙන් තමයි. මේකේ අනික ගානේ මේක සාධාරණයි අහලා තියෙනවා කියලා තියෙනවා. ඉහළම තාපාංකයේ තිබේ බලාපොරොත්තු විය හැකියි. දැන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ තර්කයට අනුව මේක තමයි. හරි. බලාපොරොත්තු වෙන්න පුළුවන් කාබන් මොනොක්සයිඩ් තමයි. හැබැයි ප්‍රායෝගික ලෝකයේ තුල තමයි මේ සංසිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම මේ වගේ ඉතින් අපිට හරියම උත්තරේ දැනගන්න නම් අපිට ප්‍රභේද හැම එකකම තාපාංක කටපාඩම් කරන්න බෑ. තාපාංක ගැන කටපාඩම් කරන්න බෑ. ඒක හිම පාඩම් කරන්න බෑනේ ප්‍රායෝගික නෑනේ. ඒ නිසා ඔයාලගේ විෂය නිර්දේශයට අනුව මේ අනුව තර්ක කරන්න ඒ අනුව තර්කයට අනුව උත්තරේ එන්නේ කාබන් මොනොක්සයිඩ් තමයි. හරි. මේක විෂය පරිබාහිර දෙයක්. පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බලන්න. හරි. එහෙනම් 24 ප්‍රශ්නේ 2024 පේපර් එකේ පළවෙනි MCQ රචනා ප්‍රශ්න මේ MCQ ප්‍රශ්නේ ඕක තමයි උත්තරේ. හරි.